Facebook page එක හරියටම හදලා Facebook එකේ හර සල්ලි හොයන්න කොහොමද කියලා තමයි වීඩියෝ එකකින් මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආ Facebook එකේ මම වීඩියෝස් දෙකක්ම කරලා දෙනවා සල්ලි හොයන විදිය ගැන. ඉතින් ඒ දෙකේ links මම description එකේ දානවා. ඔයාලා ඒවා ගිහලා බලන්න පුළුවන්. ඉතින් හරියටම page එක හදාගන්න කට්ටිය වීඩියෝ එකක් බලන්න. ඉතින් channel අලුත් කරේ channel subscribe කරලා වීඩියෝ like කරලා අමතක කරන්නත් එපා. එහෙනම් guys අපි වීඩියෝට යමු. guys ඔයාලා ඉස්සෙල්ලා මගේ Facebook එක open කරගන්න ඕනේ. ඉතින් open කරගෙන ඔයා යන්න ඕනේ වෙන්නේ පල්ලෙහාම තියෙන menu කියන එකට. මේ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pages කියලා තියෙනවා. මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ දැනට තියෙන pages සහ කලින් ඔයාගේ deactive කරපු pages හරි මොකක් හරි deactive වෙච්ච pages ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට අලුතෙන් page එකක් හදන්න ඕන නම් මෙන්න මෙතන උඩම තියෙන create කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයා page එකට දාන්න හිතන් ඉන්න නම දාන්න ඕන. ඉතින් මම දැන් දානවා ජයවර්ධ vlogs කියලා. ඉතින් මම channel එකක් පටන් ගන්න තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම මේකත් හදනවා. ඉතින් ජයවර්ධ vlogs කියලා දාලා මම දැන් නම දාගත්තා. ඊට පස්සේ පල්ලෙහා තියෙන next කියලා මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් දාන්න පුළුවන් category එක. ඉතින් ඔයාගේ category එක දාන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැලපෙන ඔයාලට business එකක් කරනවා නම් මොකක් හරි local business අන්න ඒ විදිහට ඔයාලට ගැලපෙන categories තුනක් ඔයාලට වාගේ page සම්බන්ධව ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් මම දැන්ට මේක සහ මෙන්න මේක vlog එකකට ගැලපෙන විදිහට මම තුනක් දාගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන create කියන click කරගන්න වගේ. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් type එක තෝරගන්න පුළුවන් වගේ page type එක. ඔයා මොකක් හරි business එකකට ඔයා මොකක් හරි වගේ බඩු මොන හරි sell කරන්න මොකක් products එහෙම තියෙනවා sell කරගන්න ඔයා business කියන select කරගන්න. එහෙම නැත්නම් content create කරනවා නම් මොන හරි වගේ content කරනවා නම් ඔයාලට monetize කරගන්න ඕන නම් ඔයාලට ලේසියෙන්ම මේ creator එකෙන් තමයි වටින්නේ. ඔයාගේ හින්දා creator එකෙන් එක දාගන්න. ඉතින් මම මෙතනින් ඒක select කරලා තමයි ආවේ. ඉතින් ඒක එහෙම select කරගෙන මම මේක next කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේකේ bio එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ page එක සම්බන්ධ පොඩි හැඳින්වීමක් වගේ පොඩියට දාගන්න දැනට ඔයාලට නැත්තම් පස්සේම edit කරගන්න පුළුවන්. දැනට ඔයාලට අවශ්‍ය නම් පොඩි එකක් දාගන්න. ඉතින් මම දැනට නම් මුකුත් දාන්න යන්නේ නැහැ. නිකන් හායි කියලා දාගන්නවා. ඉතින් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. පස්සේම edit කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් contacts ඔයාලට contact මොකක් හරි numbers එහෙම තියෙනවා. ඔයාලට කැමති නම් display වෙන්න දාන්නවා. කැමති නම් වෙන කට්ටියට බලා ගන්න බැලුවට කමක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට email එක දාගන්න. නැත්නම් phone number එක website එක මෙතෙන් type කරගන්න පුළුවන්. address එක වෙන කට්ටිය දැක්කට අවුලක් නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට address එකක් සහ ඔයාගේ මේවා ටික complete කරගන්න. ඉතින් මට දැනට අවශ්‍ය නැති හින්දා මම මේක next කරගන්නවා. හරි ඉතින් මෙතෙන් ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ page එකට අවශ්‍ය කරන profile photo එකක් මෙන්න මෙතනින් click කරලා දාගන්න. ඉතින් දැනට මම මුකුත් දාන්න යන්නේ නැහැ. මම පස්සේ එකක් දාගන්නවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඊට පස්සේ cover එකකුත් දාගන්න පුළුවන් මේ විදිහටම. ඉතින් මේ විදිහට ඔයාගේ profile photo එක සහ cover එක හදාගෙන ඔයාලට මේක next කරගන්න පුළුවන්. ඉතින් මේක පස්සේ උනත් add කරගන්න පුළුවන්. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ page එක follow කරන්න කියලා මේ කට්ටිය ඔයාගේ friends ලට invite කරන්න අවශ්‍ය නම් කැමති නම් පුළුවන්. මෙන්න මෙතන click කරලා පස්සේ ඔයාගේ friend list එකේ 1000කට මෙන්න මෙතන invite යනවා. ඉතින් මට එහෙම අවශ්‍ය නැති හින්දා මම මේක next කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක next කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මම වීඩියෝ like එකක් දාලා මම subscribe කරලා තියන්න අමතක කරන්නත් එපා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අර විදිහට ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට profile එකෙන් page එකට මාරු වුණා. ඉතින් මෙන්න මෙතනින් bio එක උනත් මෙන්න මෙතන click කරාට පස්සේ edit කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ pencil icon එක click කරාට පස්සේ මේ විදිහට website links එහෙම දාගන්න උනත් පුළුවන්. හරි ඉතින් දැනට ඒ ටික තමයි ඊට පස්සේ මේක done කියන එක දෙන්න. ඉතින් ඒ තරන්නේ මෙන්න මේ social media links උනත් ඔයාලට දාගන්න පුළුවන්. ඔයාගේ වෙනත් social medias මොනවා හරි platform තියෙනවා. මෙන්න මේ add කියන එක click කරාට පස්සේ Instagram, TikTok, YouTube හැම එකම බලා ගන්න පුළුවන්. ඉතින් ඒක click කරලා මෙන්න මේ විදිහට එකක් click කරලා එන්නේ ඒකේ link එක මෙතෙන්ට add link කියන දුන්නට පස්සේ ඒක link එක මෙතෙන්ට දැම්මට පස්සේ ඒක connect වෙනවා ඔයාගේ Facebook page එකට. ඊට පස්සේ වෙන කට්ටියත් බලලා ඒව click කරලා link එක click කරලා යන්න පුළුවන් ඔයාගේ page එකට. ඔයාගේ වෙනත් platform වල තියෙන. ඉතින් මෙතන done කියන දෙන්න. හරි. ඉතින් දැන් මගේ Facebook page එක හැදිලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් සරලව Facebook page එක නිර්මාණය කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පස්සේ මේකේ profile photos page cover photos අර මේව දාලා page එක හදා ගන්න තව දුරටත්. ඉතින් මෙන්න මෙතන professional dashboard එකට ගියාට පස්සේ මෙන්න මෙතන පුළුවන් explore on your own කියන දීලා
මෙන්න මෙතන මොනටයිස් වල ඊට පස්සේ උනත් බලා ගන්න පුළුවන් ඔයාගේ content monetization මෙතන available වෙලා තියෙනවා. ඉතින් videos දාගෙන යන්න. ඊට පස්සේ ඉතින් content monetization වලට හම්බෙවි. දැන් ගොඩක් lazy content monetization ගන්න. ඉතින් මම මේ වගේ videos දෙකකුත් දාලා තිනවා content monetization ගන්න කොහොමද කියලා. ඉතින් ඒ දෙකත් බලන්න. videos link එක දාන්න description එකේ. ඉතින් දන්න දේවල් තියෙන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මාව subscribe කරලා තියාගන්න. එහෙනම් guys see you.